ජනාධිපතිතුමා කියනවා මම දැක්කා කවුරු මොන විදියට ඒ වෙනස්කම් හකුලන්න හැදුවත් අපි ඒ වෙනස්කම් ඇති කරනවා කියලා පැය දෙකක් ගියේ නෑනේ ජනාධිපතිතුමා. ඒක හකුලනවා. හරිද? කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා අපි අවුරුද්දකට කල් දානවා මේ වෙනස් කිරීම කියලා. මේකේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වෙනස්කම් ඇති කරන්න ඕනේ. හැබැයි ඔය වගේ මොඩියුල වලට කුණුහරුප දාලා ඔය දේවල් කරන්න යන්න එපා. ඒවා නෙමෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කියන්නේ. ගන්න මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවනේ මේ රටේ. ගුරුවරු ඉන්නවා, මහා සංඝරත්න ඉන්නවා. හැම කෙනාගේම ගන්න උපදෙස් අරගෙන ඉවරලා කරන්න. මේක මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උමනාවකට මේ දේවල් කරන්න යන්න එපා. එතකොට වෙන්නේ ජනාධිපතිතුමා ඔබතුමාව නිකම්ම අර අවලංගු කාසියක් විදිහට පත් වෙනවා. ඒක නිසා ජනාධිපතිතුමා ඇත්තටම කියනවා නම් පව් ඒ මිනිස්සයා. ඒ මිනිස්සයා දන්නෙත් නෑ මේ වෙන දේවල් මොනවද කියලා. මොකද අරකේ අර උත්සවයේ කියලා පැය දෙකක් ගියේ නෑ මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඉතින් දෙයනේ ඔහොම අපහසුතාවයටපත් කරන්න එපා. ජනාධිපති කෙනෙක් කියන්නේ රටේ ජනාධිපති කෙනෙක්. හරිද? ඒක නිසා මේ මුළු ලෝකයක්ම බලාගෙන ඉන්නවා මේක දිහා. මේ වගේ දේවල් කරන්න එපා. මේක නම් මම කියන්නේ ජනාධිපති නෙමෙයි මේක පාලනය කරන්නේ. මේක වෙන කොහේ හරි කෙනෙක් තමයි පාලනය කරන්නේ. එක්කෝ එයාට දෙන්න. හරිද? එක්කෝ එයාට ජනාධිපතිකම දීලා ඔබතුමා අයින් වෙලා නිකන් ඉන්න. හරිද? නැත්නම් ඔබතුමා මේක අතට අරන් වැඩේ කරගෙන යන්න. මිනිස්සු ටික හරි දෙයක් කරොත් ඉඳී වැරදි දෙයක් කරොත් ඔය වගේ විරෝධය එනවා. ඒ විරෝධය එනකොට අකුලගෙන රිවර්ස් කරගෙන නිකන් නාලා නිකන් තේරුමක් නැහෙනේ. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඉවරයි දැන්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලට අඩුම තරමේ මෙගා ප්‍රොජෙක්ට් නෙමෙයි පොඩි පාරක්වත් හදා ගන්න බෑ. අමන් දැක්ක අර පාරක් හදලා විවෘත කරනවා මේ මහාචාර්යවරයෙක්. මන්ත්‍රී කෙනෙක්. ඉතින් මිනිහා ඒක විවෘත කරනකොට ඒකේ කාණුවේ දෙපැත්තම කාණු උස්සලා තමයි හදලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා මේ අපේ ගම්වල පාරවල් හදින්නේ කාණුව යටින්නේ. වතුර ටික පාරේ වතුර ටික බහින්නේ. දැන් කාණුවේ වතුර ටික පාරට බහින්නේ. ඉතින් ඕ වගේ සංවර්ධනයක් තමයි ඔයාලගේ තියෙන්නේ. ඇත්තටම ඔයාලා ෆේල්. ඒක නිසා ඉක්මනින් තීරණයක් ගන්න මේ රට පස්සට යන්නේ. අපිට කියන්න තියෙන්නේ ඔච්චරයි. එහෙනම් හැමෝටම ජය ජයම වේවා.